එනම් අදත් අයිබෝවන් පිළිගන්නවා නිපුණුරුව YouTube channel එකට. අද මම ඔයාලට අරගෙන ආවේ 2025 අවුරුද්දේ ආපු Oppo A5. රුපියල් 70000ට අඩුවෙන් ගන්න පුළුවන් හොඳ මොබයිල් ෆෝන් එකක්. 6GB RAM එකක් නෙමෙයි, 4GB RAM එකකුත් නෙමෙයි, 8GB RAM එකක් එක්ක 256GB storage එකත් එක්ක මේ මොබයිල් ෆෝන් එක 70000ට අඩුවෙන් ඔයාලට මුල්ලි ගන්න පුළුවන්. මේ මොබයිල් ෆෝන් අනිත් මොබයිල් ෆෝන්ස් වල වගේ නෙමෙයි, advanced genuine warranty එකත් එක්ක මේ ෆෝන් එක ඔයාලට ගන්න පුළුවන්. ඒ වගේම මේ මොබයිල් ෆෝන් එකේ මොනවද තියෙන්නේ, මේ මොබයිල් ෆෝන් එක අපි අන්බොක්ස් එකකින් ඉඳන් A to Z වෙන කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි තවත් වැඩි කතා කරනවා මේ මොබයිල් ෆෝන් එක අන්බොක්ස් කරන් ඉන්නු. එහෙනම් අපි රුපියල් 67000 අතර තමයි ෆෝන් එක දැන්ටමත් මාකට් එකේ තියෙන්නේ. ඒ වගේම මේකේ මොඩල්ස් දෙකක් ආවා, 4GB 128 ඒ වගේම 8GB 256. ඔයාලට මේ මොබයිල් ෆෝන් එකේ මොඩල් දෙකම අඩ්වාන්ස් වලින් මිලදී ගන්න පුළුවන්. මම දැන් ඒකලෝ තමයි මෙයාලට මේ මොබයිල් ෆෝන් එක ගෙන්නන්නෙත් මේ අඩ්වාන්ස් ආයතනෙම තමයි. ඔයාලට මේ ජෙනුයින් වොරන්ටි එකක් අඩ්වාන්ස් වලින් ගන්න පුළුවන්. අඩ්වාන්ස් වලින් මිලදී ගන්නවා නම් එහෙනම් තවත් වැඩි කතා නැතුව අපි මොබයිල් ෆෝන් එක අන්බොක්ස් කරලා ඉමු. බලන්න පුළුවන් ඉන්නේ සයිඩ් එකකිනුත් පිටිපස්සෙනුත් ඒ වගේම අනිත් සයිඩ් එකකිනුත් මට මේ විදිහට බලා ගන්න පුළුවන් මේ මොබයිල් ෆෝන් එක. මුලින්ම අපි ෆ්‍රන්ට් සයිඩ් එක බලනවා නම් Oppo A5 කියලා ඒගොල්ලන්ගේ ලෝගෝ එක දාලා තියෙනවා. ඒ වගේම advanced company warranty කියලා ඒගොල්ලන්ගේ ස්ටිකර් එකකුත් තියෙනවා බලලා ගන්න පුළුවන්. අපි නම් මුලින්ම මේකේ තියෙන cover එක ගලවගෙන ඉමු. හරි guys, මම එන මුලින්ම කරන්නේ මේ මොබයිල් ෆෝන් box එකේ තියෙන ඉටිකොල්ල එකකින් මේ රැප් වෙලා තියෙන box එක මුලින්ම ඉටිකොලෙන් අයින් කරගන්න එක. මම ඒකට පාවිච්චි කරන පොඩි ස්ටෙප්ල එකක්. ඉතින් මුලින්ම ස්ටෙප් එකට පාවිච්චි කරලා මේ ඉටිකොලෙන් මුලින්ම අයින් කරගන්නවා. ඊට පස්සේ අපි බලමු මේ ෆෝන් box එක ඇතුලේ අපිට හම්බෙන ෆ්‍රී හම්බෙන ඇක්සසරිස් මොනවද කියලා. හරි guys, මම දැන් මගේ මේ ෆෝන් box එකේ ඉටිකොලේ අයින් කරලා බලන්න මුලින්ම මේ ෆෝන් box එක ඇතුලේ මට හම්බෙන්නේ ෆ්‍රී මොනවද කියලා. ෆෝන් box එකේ උඩු පියන ගැලෙකට පස්සේ මට බලා ගන්න පුළුවන් මේ ෆෝන් box එකත් මේ ෆෝන් එකත් එක්ක මට මේ වගේ items කිහිපයක්ම හම්බෙනවා. මට බලා ගන්න පුළුවන්. මුලින්ම මට බලා ගන්න පුළුවන් පොඩි කාඩ්බෝඩ් box එකක් වගේ එකක්. ඒක ඇතුළේ මම හය තියෙනවා. බලමු මොනවද ඒක තියෙන්නේ පස්සේ. ඊට පස්සේ මට බලා ගන්න පුළුවන් මේ මොබයිල් ෆෝන් එක. මගේ මේන් ඩිවයිස් එකේ මොබයිල් ෆෝන් එක මට බලා ගන්න පුළුවන්. ඒ වගේම තව කාඩ් එකක්. ඒ වගේම මේකේ ඇඩැප්ටර් එක, ඒ වගේම type C cable එකක්, ඒ වගේම sim removal pin එකත් මට මේකෙන් බලා ගන්න පුළුවන්. එහෙනම් අපි තව මොනවද මේකේ තියෙන්නේ කියලා බලමු. මට හම්බෙච්ච මේ box එකේ ඒ box එකේ මට බලන්න පුළුවන් මට back cover එකක් හම්බෙලා තියෙනවා. ඒ වගේම මගේ warranty card වගේ මේ පොත් වගේක් තියෙනවා. ඔව්, මේ වගේ items වගේක් තමයි මේක ඇතුලේ තියෙන්නේ. silicon case එක මම හිතන්නේ මේක තියෙනවා ඇත්තේ. ඔව්, අපිට බලන්න පුළුවන් ඒ back cover එකත්. ඒ back cover එක ලස්සන නැහැ, මට නම් කිසිම ගතියක් නැහැ back cover එක නා. එහෙනම් අපි දැන් මොබයිල් ෆෝන් එකේ ඉටිකොලේ අයින් කරලා බලමු මොබයිල් ෆෝන් එකේ ඩිසයින් එක මොන වගේද කියලා. මුලින්ම guys, මට නම් මේකේ ඩිසයින් එක ගැන කියනවා නම් අතට ගන්නකොට මට ප්‍රීමියම් ෆීල් එකක් තමයි ඇති වුනේ. මැට් ෆිනිෂ් ලුක් එකක් තමයි මට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම සයිඩ් මවුන්ටඩ් ෆින්ගර්ප්‍රින්ට් එකක් තියෙනවා. ඒකේ sensors and fast and accurate. මට හිතන විදිහට daily use එකට නම් comfortable weight එකක් මේකේ තියෙන්නේ. ඩිස්ප්ලේ එක කතා කරනවා 6.67 ඩිස්ප්ලේ එකක් අපිට මේ මොබයිල් ෆෝන් එකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම මට තියන්නේ මේක full HD මොබයිල් ෆෝන් එකක් නෙමෙයි. performance I think හිතනවා නම් performance ගැන හිතනවා මේ මොබයිල් ෆෝන් එකේ Snapdragon budget processor එකක් තමයි මේක පාවිච්චි කරලා තියෙන්නේ. බලපු තියෙන මේක 8GB 256 තමයි මේ තිබුණේ. 8GB RAM එකයි 256GB storage එකක් මේක තිබුණේ. මට මේ normal use කරනවා super smooth පාවිච්චි කරනවා. හැබැයි මේ gaming side එකෙන් බලනවා නම් Free Fire වල නම් ප්‍රශ්න නැතුව ඇති. PUBG වලට ප්‍රශ්න නැතුව ඇති. හැබැයි මම හිතන්නේ මේක heavy gamers ලට මේ මොබයිල් ෆෝන් එකෙන් ලොකුවටම ඒ ගේම් එක ප්ලේ කරන්න පුළුවන් වෙයි කියලා. පුළුවන්. ඒ වගේම මට මේ scrolling super smooth YouTube Facebook වගේ පාවිච්චි කරන කිසි ප්‍රශ්නයක් මම පාවිච්චි කරන්න පුළුවන් වාට. ඒ වගේම මේ කැමරා ගැන මම රිවිව් කරනවා මට හිතෙන විදිහට මේ 50MP main camera එකක් තියෙන හින්දා day light photos වල sharp and colorful තියෙන්න පුළුවන්. portrait mode decent විදිහට photo එකක් ගන්න පුළුවන්. ඒ අනිවාර්යයෙන්ම night mode එකේ නම් මම හිතන්නේ මේකේ ඒ තරම් quality එකෙන් photo එකක් ගන්න පුළුවන් වෙයි කියලා. අපි ඒ ටික බලලා check කරලා බලමු කොහොමද වෙන්නේ කියලා. මම මුලින් ඔයාට මේක කියන්නම් මම මේක පාවිච්චි කරලා මේ මොබයිල් ෆෝන් එකේ low light photos වලට කොහොමද කියලා. මම මේකේ වැඩියෙන් කැමතුනේ එකම දේ තමයි බැටරි එක. මේක තියෙනවා මිලියම්පියර් 5000 බැටරි ලයිෆ් එකකින් බැටරි එකක් තමයි මට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. full day use කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේ මොබයිල් ෆෝන් එක fast charging එකේ ඉක්මනින් charge කරනවා. මේ මොබයිල් ෆෝන් එක අනිවාර්යයෙන්ම battery life එක priority එකක් නම් අනිවාර්යෙන් මේ මොබයිල් ෆෝන් එක ගැන පොඩ්ඩක් consider කරලා බලන්න ඕන. එහෙනම් guys, මම මෙච්චර වෙලා ඔයාලට review කරපු මේ මොබයිල් ෆෝන් එක quick summary මම ඔයාලට දැන් දෙන්නම්.
2025 අවුරුද්දේ රිලීස් වෙච්ච මේ Oppo A5 කියන මොබයිල් ෆෝන් එකේ ෆීචර්ස් ගැන කියනවා නම් Oppo A5 4G කියලා මොබයිල් ෆෝන් එක 5G ෆෝන් එකක් නෙමෙයි මුලින්ම කියන මේ 5G නෙමෙයි මේක 4G මොබයිල් ෆෝන් එක මේකේ 5G version එකකුත් එනවා. මේ අද මම ඔයාලට මේ රිවිව් කරන්නේ 4G මොබයිල් ෆෝන් එක. ඒ වගේම 8GB RAM එකයි 256GB ස්ටෝරේජ් එකට අමතරව මේකට අපිට තවත් ෆීචර්ස් ගැන කතා කරනවා. මේ බැටරි ලයිෆ් එක මිලිඇම්පියර් 6000 බැටරි ලයිෆ් එකක් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම 45 watt power adapter අපිට මේකට හම්බ වෙනවා. ඒ වගේම මේක මිනිත්තු 36ක් වගේ අතොත කාලේ 150ක charge එකක් කරගන්න පුළුවන් කියලා මේක ටෙස්ට් කරලා කියන්නේ. ඒ වගේම මට හිතෙන විදිහට මේ මොබයිල් ෆෝන් එක ගන්න ප්‍රයිස් එක කියන එක 70000 අඩුවෙන් ගන්න මොබයිල් ෆෝන් වල අතර තියෙන හොඳම මොබයිල් ෆෝන් එක කියලා කියන්න පුළුවන්. මොකද මේ ෆෝන් එක ඇතුළේ මේ ෆෝන් එක අපි අන්බොක්ස් කරලා තියම දැක්කා මේ මොබයිල් ෆෝන් එකේ එක්ක ඇඩැප්ටර් එකත් කේබල් එකත් ඒ වගේම මේකේ සිම් පින් එකත් ඒ සෙට් එක වෙන ඒ වගේ එකට අමතරව මේකට බෑක් කවර් එකක් පිට බලා ගන්න පුළුවන්. අනිත් මොබයිල් ෆෝන් මේ ප්‍රයිස් රේන්ජ් එකේ අනිත් මොබයිල් ෆෝන් වලින් මම හිතන්නේ නැහැ තියෙනවා කියලා. ඒ වගේ 6.67 ඩිස්ප්ලේ එකක් අපිට මොබයිල් ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ IPS LCD ඩිස්ප්ලේ එකක් තියෙනවා. 6.67 IPS LCD ඩිස්ප්ලේ එකක් අපිට මොබයිල් ෆෝන් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. බැටරි ලයිෆ් එක මිලිඇම්පියර් 6000ක් 45 watt power adapter එකක්. ඒ වගේම USB type C charging cable එකක් මේ මොබයිල් එකට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේක ඔයාලා හැමෝම දන්නවා වගේ Oppo වල ඒගොල්ලෝ හදන ඩිස්ප්ලේ එක අනිත් මොබයිල් ෆෝන් වල ඩිස්ප්ලේ වලට වඩා quality එකක් තිබුණා. ඒ කියන්නේ මේ tough glass එකෙන් තමයි ඒගොල්ලෝ ඩිස්ප්ලේ එක හදන්නේ. Corning Gorilla Glass 7i කියන මොඩල් එකෙන් තමයි මේ පාත් ඒගොල්ලෝ ඩිස්ප්ලේ එක හදලා තියෙන්නේ. Corning Gorilla Glass 7i කියන මොඩල් එකෙන් තමයි යාලගේ ඩිස්ප්ලේ ටයිප් මේ පාරක් තියෙන්නේ. වීඩියෝ එකකින් ඔයාලත් එක්ක ෂෙයා කරන්න බලාපොරොත්තු වෙන්නේ 8GB RAM එකක් එක්ක 256GB ස්ටෝරේජ් එකක් ඇති මේ මොබයිල් ෆෝන් එක 67000 70000 යන මේ මොබයිල් ෆෝන් එක ඇත්තටම ඔයා ගන්න මිලට වටිනවද? මේ ෆීචර්ස් එක්ක මේ මොබයිල් ෆෝන් එක ඇත්තටම වර්ත්ද? එහෙනම් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ මොනවා හරි දෙයක් ඉගෙන ගන්න නැති කියලා. එහෙම දෙයක් ඔයා ඉගෙන ගත්තා නම් අනිත් අයට බලන්න ෂෙයා කරන්න ලයික් කරන්න මතක කරන්න එපා. එහෙනම් අපි ඉක්මනට හමු වෙමු. මම ඉපන වෙලා රචි